ආයුබෝවන් හැමෝටම. අපි හැමෝම රටකජු කන්න ගොඩක් කැමති. පාරේ යනකොට එහෙමත් නැත්නම් විවේක වේලාවට රටකජු පැකට් එකක් කන එක අපේ පුරුද්දක්. හැබැයි ඔබ කවදාවත් හිතුවද මේ පුංචි රටකජු ඇටයක් ඇතුලේ මොනතරම් පෝෂණ ගුණයක් හැංගිලා තියෙනවද කියලා? ඇත්තටම විද්‍යාත්මකව බැලුවොත් රටකජු කියන්නේ නට් එකක් නෙවෙයි. ඒක ලෙගියුම් හෙවත් බෝංචි කඩල කුලයට අයත් ඇට වර්ගයක්. ඒ නිසයි මෙච්චර ප්‍රෝටීන් ගුණයක් මේකේ තියෙන්නේ. අද සීලෝන් 10 තුලින් අපි රටකජු කෑමෙන් ලැබෙන සෞඛ්‍යවාසී 10ක් වගේම රටකජු කන්න ඕනේ නිවැරදි ක්‍රමය සහ වැඩිපුර කෑවොත් වෙන්නේ මොකක්ද කියන එකත් විස්තරාත්මකව කතා කරනවා. වීඩියෝ එකට යන්න කලින් මෙවැනි වටිනා සෞඛ්‍ය රහස් දිනපතා දැනගන්න අපේ සීලෝන් 10 YouTube channel එක දැන්ම subscribe කරන්න. දීර්ඝකල සෞඛ්‍යවාසී 1. හදවත ලෙඩවීමෙන් ආරක්ෂා කිරීම. රටකජු වල තියෙන්නේ ඔලිව් ඔයිල් වල තියෙනවා වගේම හිතකර මේදය. මේ සිරුරේ HDL හෙවත් හොඳ කොලෙස්ටරෝල් වැඩි කරලා ධමනිවල තැන්පත් වෙන අහිතකර මේදය දිය කරලා දානවා. සතියකට 3 පාරක්වත් රටකජු අහුරක් කන කෙනෙක්ට හෘදයාබාධ ඇතිවීමේ අවදානම 25%කින් විතර අඩු වෙනවා. 2. මතක ශක්තිය සහ මානසික පැහැදිලිකම. මොළයට යන රුධිර ගමනාගමනය වැඩි කරන්න රටකජුවල තියෙන රෙස්වෙරට්‍රෝල් කියන සංයෝගය උදව් වෙනවා. මෙය වයසට යද්දී ඇතිවන අමතක වීම හෙවත් ඇල්සයිමර්ස් රෝගය වළක්වන්න ලොකු සහායක් දෙනවා. ඒ වගේම මෙහි ඇති විටමින් B කාණ්ඩය මොළයේ සෛල පෝෂණය කරනවා. 3. බර අඩු කරගන්න මැජික් කෑමක්. බර අඩු කරන්න උත්සාහ කරන අයට රටකජු කියන්නේ කදිම කෑමක්. ඔබ හිතන්න පුරුවන් රටකජු වල මේදය තියෙන නිසා බර වැඩි වෙයි කියලා. නමුත් රටකජු කෑවම බඩ පිරිණු ගතිය වැඩි වෙලාවක් පවතින නිසා ඔබ වෙනත් අනවශ්‍ය කෑම කන එක නතර වෙනවා. ඒ වගේම මෙහි ඇති ප්‍රෝටීන් නිසා මාංශ පේශී වර්ධනය වෙනවා. 4. දියවැඩියා රෝගීන්ට ආශිර්වාදයක්. රටකජු වල තියෙන්නේ ඊට අඩු ග්ලයිසීමික් ඉන්ඩෙක්ස් එකක්. ඒ කියන්නේ රටකජු කෑවම ලේවල සීනි මට්ටම පාලනය කරනවා වගේම සිරුරේ ඉන්සියුලින් වලට තියෙන සංවේදීතාවය වැඩි කරනවා. මේ නිසා දෙවන වර්ගයේ දියවැඩියාව තියෙන අයට රටකජු කෑම ඉතාමත් ගුණදායකයි. 5. පිළිකා මර්ධන ගුණය. රටකජු වල තියෙන බේටා සිටෝස්ටරෝල් කියන පෝෂකය පියදුරු, මහා බඩවැල සහ පුරස්ති ග්‍රන්ථි ආශ්‍රිත පිළිකා සෛල වර්ධනය වීම අඩාල කරන බව නවතම පර්යේෂණ පෙන්වා දෙනවා. මේ ස්වභාවිකම පිළිකා මර්ධන කෑමක්. 6. සම පැහැපත් කර තරුණ පෙනුම රැකීම. සමේ නම්‍යශීලී බව රැකගන්න ඕනේ කරන කොලජන් නිපදවන්න රටකජු වල ඇති විටමින් C සහ E උදව් වෙනවා. මේ සම රැලි වැටීම පාලනය කරලා සමට ස්වභාවික දිදුලන පෙනුමක් ලබා දෙනවා. 7. මානසික ආත්‍රය සහ විෂාදය හෙවත් ડિප්‍රෙෂන් පාලනය කිරීම. අද කාලේ ගොඩක් අය මානසික පීඩනයෙන් ඉන්නේ. රටකජු වල තියෙන ට්‍රිප්ටොෆෑන් මගින් මොළයේ සෙරටෝනින් මට්ටම ඉහළ දමනවා. මේ ඔබම මානසිකව සතුටින් තබන්න උදව් වෙන හෝමෝනයක්. 8. ඇස් පෙනීම තියුණු කිරීම. රටකජු වල ඇති සිංක් පෝෂකය විටමින් A ශරීරයට උරා ගැනීමට උදව් වෙනවා. මෙය රාත්‍රී අන්ධත්වය සහ ඇස් පෙනීම දුර්වල වීම පාලනය කරන්න ඉතාමත් වැදගත්. 9. අස්ථි සහ දත් ශක්තිමත් කිරීම. කිරි වගේම රටකජු වලත් කැල්සියම් සහ මැග්නීසියම් අඩංගුයි. මෙය දත් දිරා යාම පාලනය කරන අතර ඔස්ටියෝපොරෝසිස් වැනි අස්ථි රෝග වලින් ඔබව ආරක්ෂා කරනවා. 10. නිරෝගී හිස කෙස් වර්ධනය. හිස කෙස් ගැලවී යනව නම් රටකජු කියන්නේ හොඳම විසඳුමක්. මෙහි ඇති බයෝටින් සහ L ආජනීන් මගින් හිස කෙස් මුල් ශක්තිමත් කර හිස කෙස් ඝනව වැවීමට උදව් වෙනවා. විශේෂ අවදානම් සහ නිවැරදි ක්‍රමය. රටකජු ගුණයි කිව්වට ඕනෑවට වඩා කන එකත් හොඳ නැහැ. දිනකට රටකජු අහුරක් ඇට 20 තීර්ක ප්‍රමාණයක් ප්‍රමාණවත්. ඒ වගේම මතක තබා ගන්න තෙල් සහ ලුණු අධිකව දාලා බෙදපු රටකජු වලට වඩා තම්බපු රටකජු හෝ අමුවෙන් අරගෙන ගෙදරදී බෙද ගන්නා රටකජු වල පෝෂණය වැඩි. ඔබට රටකජු ආසාත්මයක් තියෙනවා නම් මින් වැළකී සිටීමටත් වග බලා ගන්න. ඉතින් අද වීඩියෝ එකෙන් ඔබ රටකජු ගැන ලොකු දැනුමක් ලබා ගන්න ඇති කියලා මම හිතනවා. මේ තොරතුරු ඔබේ යාළුවන්ටත් දැනගන්න වීඩියෝ එක ෂෙයා කරන්න. ඔබේ අදහස් පල්ලෙහායින් කමෙන්ට් කරන්නත් අමතක කරන්න එපා. මෙවැනිම වටිනා සෞඛ්‍ය රහස් දැනගන්න අපේ සීලෝන් 10 YouTube channel එක දැන්ම subscribe කරන්න. ස්තුතියි.